සුබ දවසක් හැමෝටම ඩේලි එලේෂ් YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආවේ කුඩා දරුවන්ගේ වියලි සම නැති කර පැහැපත් සමක් ලබා ගැනීමට ගෙදරදීම කළ හැකි ස්වභාවික සත්කාර කීපයක් අරගෙන අපි බලමු මොනවද ඒ ස්වභාවික සත්කාර කියලා. පළවෙනි එක තමයි ඕට් සහ මී පැණි ස්ක්‍රබ් එක. ඕට් සිහින්ව අඹරාගත් ඕට් ටික මී පැණි සමග මිශ්‍ර කර මෘදු තලපයක් විදියට ස්ක්‍රබ් එක සාදා ගන්න. ඒ ඔබේ දරුවාගේ සම මත රවුම ආලේප කර පසුව උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මෙම ස්ක්‍රබ් එක මැරුණු සමේ සෛල ඉවත් කිරීම සඳහා උපකාරී වන අතර සම මෘදු හා සිනිඳු කරයි. ඊළඟ එක තමයි බනානා යෝගට් මාක්ස් එක. ඉදුණු කෙසෙල් ගෙඩියක් පොඩි කර ඒ යෝගට් සමග මිශ්‍ර කර ක්‍රීම් පේස්ට් එකක් සාදා ගන්න. මෙම පේස් මාස්ක් එක පොඩි දරුවාගේ සම මත ආලේප කර මිනිත්තු කිහිපයක් තබා මද උණුසුම් ජලයෙන් මෘදු ලෙස සෝදා හරින්න. කෙසෙල් හා යෝගට් මිශ්‍රණය සම පෝෂණය කරන අතරම එයින් දරුවාට ප්‍රබෝධමත් බවක් ගෙන දෙයි. ඊළඟ ස්වභාවික සත්කාරය තමයි පොල් තෙල් සම්බාහනය. පොල් තෙල් වල මොයිස්චරයිසින් හා මෘදු ගුණය නිසා ලදරු සම්බාහනය සඳහා ජනප්‍රිය තේරීමක් වෙලා තියෙනවා. එය සමේ සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට, කුෂ්ඨ වැළැක්වීමට හා ලදරුවන් තුළ ප්‍රබෝධමත් හැඟීමක් ප්‍රවාදනය කිරීමටත් උපකාරී වෙලා තියෙනවා. ඊළඟට ඉදුණු අලිගැට පෙර පිපිඤ්ඤා සමග මිශ්‍ර කර ඔබේ දරුවාගේ සමෙහි ආලේප කර හැකි පරිදි ජෙල් එකක් සාදා ගන්න. එය සමෙහි ආලේප කර විනාඩි 10ක් 15ක් පමණ තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න. මෙම ජෙල් එක සමෙහි වියලි බව නැති කරයි. ඊළඟ සත්කාරය තමයි ඇලෝවෙරා කූලින් ලෝෂන් එක. කෝමාරිකා ජෙල් ටිකක් අරගෙන ඒකටම විටමින් E කරලෙහි තෙල් බිඳු කිහිපයක් සමග මිශ්‍ර කරන්න. ස්නානය කිරීමෙන් පසු ඔබේ දරුවාගේ සමෙහි මෙය ආලේප කරන්න. ඊළඟ ස්වභාවික සත්කාරය තමයි වෙනිවැල් ගැට වතුර වලින් දරුවා නෑවීම. වෙනිවැල් ගැට ලදරු සම සඳහා මොයිස්චරයිසින් සහ ප්‍රතිබැක්ටීරියා ගුණ ඇතුළු ප්‍රතිලාභ කිහිපයක් ලබා දෙයි. එය මැරුණු සම සුවපත් කිරීමට, වියලි බව වැළැක්වීමට සහ ආසාදන වලින් ආරක්ෂා කිරීමට උපකාරී වේ. ලදරු නිෂ්පාදනවල භාවිත කරන විට එය බොහෝ විට ලදරු සම රැකවරණය සඳහා වඩාත් පරිපූර්ණ ප්‍රවේශයක් සඳහා කහ සහ කොහොම වැනි අනෙකුත් අමුද්‍රව්‍ය සමග ඒකාබද්ධ වෙලා තියෙනවා. වෙනිවැල් දද කුෂ්ඨ වලට ගොදුරු වන ලදරුවන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ. ඒ වගේම ලදරුවාගේ සම සජලනය කර මොයිස්චරයිසින් කිරීමට, එය මෘදු ලෙස තබා ගැනීමට සහ වියලි බව වැළැක්වීමට උපකාරී වේ. වෙනිවැල් ගැට සාමාන්‍යයෙන් ලදරුවන්ගේ භාවිතය සඳහා ආරක්ෂිතයයි සලකනු ලැබුවද ඕනෑම අමුද්‍රව්‍යයක් ඔබේ දරුවාගේ සමට ආලේප කිරීමට පෙර අසාත්මිකතා ඇතිදැයි පරීක්ෂා කිරීම වැදගත් වේ. ඊළඟට කහ සහ මී පැණි. කහ සමේ වියලි බව සමනය කිරීමට හා සියුම් සම හානි වලින් ආරක්ෂා කිරීමට උපකාරී වේ. එය සම පැහැපත් කිරීමටද උපකාරී වේ. මී පැණි ස්වභාවික මොයිස්චරයිසර් එකක් වන අතර ලදරු සම මෘදු හා සෞඛ්‍ය සම්පන්නව තබා ගනී. ඒ වගේම ප්‍රතිබැක්ටීරියා ගුණය සඳහාද ප්‍රසිද්ධයි. කැරට් තෙල් කැරට් බීජ හෝ සාරයෙන් ලබාගත් කැරට් තෙල් එහි මොයිස්චරයිසින් ගුණය නිසා ලදරුවෙකුගේ සම රැකවරණය සඳහා ප්‍රයෝජනවත් වෙයි. කැරට් තෙල් ලදරුවන්ගේ සම සජලනය කිරීමට සහ මෘදු කිරීමට උපකාරී වේ. කැරට් ඔයිල් දද හෝ සමේ රෝග ඇති ලදරුවන් සඳහා හොඳ විකල්පයකි. පෝෂක පදාර්ථ වලින් පොහොසත් කැරට් යනු බීටා කැරොටින් වල හොඳ ප්‍රභවයක් වන අතර එය සමේ සෞඛ්‍යයට හා ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වේ. ඔයාලටත් ගෙදරදීම මේ වගේ සත්කාර කරලා බබාගේ සම පැහැපත් කරගන්න පුළුවන්. බබාලා සම්බන්ධ මෙවැනි වීඩියෝ බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න share කරන්න. ගිහින් එන්නම් සුබ දවසක් හැමෝටම.